කොහොමද පුංචි යාළුවනේ මං අද ඔයගොල්ලන්ට කියා දෙන්න යන්නේ ඉංග්‍රීසි පාඩමක්. මුලින්ම අපි බලමු ඉංග්‍රීසියෙන් ඔයාගේ නම මොකක්ද කියලා අහන්න කොහොමද කියලා. What's your name? What's your name කියන්නේ ඔයාගේ නම මොකක්ද? My name is Akisha Irandi. ඒ කියන්නේ මගේ නම Akisha Irandi. දැන් හිතමුකෝ අපි ඔයාගේ නම ඔනාදි කියලා. එතකොට ඉංග්‍රීසියෙන් ඔයාගේ නම ඔයා අනිත් අයට කියන්නේ My name is Onadi. දැන් අපි හිතමුකෝ ඔයාගේ නම දෙව්මි කියලා. එතකොට අපි අනිත් අයට ඉංග්‍රීසියෙන් අපේ නම කියන්න ඕනේ My name is දෙව්මි. එතකොට දැන් හිතමුකෝ අපි ඔයාගේ නම සනුල්ලා කියලා. එතකොට අපි අනිත් අයට කියන්න ඕනේ ඉංග්‍රීසියෙන් My name is සනුල්ලා. දැන් ඕගොල්ලන්ට මතකයි නේද? ඕගොල්ලන්ගේ නම මොකක්ද කියලා අහන්නේ ඉංග්‍රීසියෙන් කොහොමද කියලා? What's your name? ඔයාගේ නම සදෙව් නම් ඔයා උත්තර දෙන්න ඕනේ My name is සදෙව්. දැන් මතකයි නේද? දැන් අපි ඊළඟ එක බලමු. ඔයාගේ වයස කීයද කියලා අහන්නේ කොහොමද බලමු ඉංග්‍රීසියෙන්. How old are you? ඒ කියන්නේ ඔයාගේ වයස කීයද? මගේ වයස අවුරුදු 6යි. එතකොට මං කියන්නේ I'm 6 years old. ඔයාගේ වයස අවුරුදු 5යි නම් ඔයා කියන්න ඕනේ I'm 5 years old. දැන් අපි ආයෙමත් බලමු. ඔයාගේ වයස කීයද? ඒ කියන්නේ How old are you? එතකොට ඔයාගේ වයස අවුරුදු 3යි නම් කියන්න ඕනේ I'm 3 years old. දැන් මතකයි නේද? මම ඕගොල්ලන්ට මුලින්ම කියා දුන්නේ What's your name? ඒ කියන්නේ ඔයාගේ නම මොකක්ද? දෙවැනි එක තමයි අපි උත්තර දෙන්න ඕනේ මගේ නම Akisha Irandi. ඒ කියන්නේ My name is Akisha Irandi. තුන්වෙනි එක තමයි How old are you? ඒ කියන්නේ ඔයාගේ වයස කීයද? මගේ වයස අවුරුදු 6යි. එතකොට අපි උත්තර දෙන්න ඕනේ I'm 6 years old. දැන් ඕගොල්ලන්ට හොඳට මතකයි නේද? ඒව හොඳට මතක තියාගෙන ඉවර වෙලා ඕගොල්ලෝගේ ගෙදර ඉන්න කට්ටියගෙන් අහන්න What's your name? How old are you? එහෙම අහන්න. අම්මගෙන්, තාත්තගෙන්, ආච්චිගෙන්, සීයාගෙන්, අක්කාගෙන්, නංගිගෙන්, අයියාගෙන්, මල්ලිගෙන් ඔයගොල්ලන්ගෙන් අහන්න. මම ඔයගොල්ලන්ට තවත් පොඩි පාඩමක් කියා දෙන්නයි යන්නේ. ඒක තමයි දුර තියෙන දෙයක් අපි ඉංග්‍රීසියෙන් හඳුන්වා දෙන්නේ කොහොමද? ළඟ තියෙන දෙයක් අපි ඉංග්‍රීසියෙන් හඳුන්වා දෙන්නේ කොහොමද? දැන් අපි බලමු. ඉස් කියන්නේ ළඟ තියෙන දෙයක් පෙන්නනකොට
පෙන්වන්නේ that කියලා. that කියන්නේ අරක. this මේක that අරක. this මේක that අරක. මේක පෑනක් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද බලන්න. this is a pen. මේක පොතක් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා බලමු. This is a book. මේක වතුර බෝතලයක් කියලා කියන්නේ කොහොමද බලමු. This is a water bottle. දැන් අපි බලමු මේක බෝලයක් කියලා කියන්නේ කොහොමද කියලා. ඔයගොල්ලොත් මාත් එක්කම කියන්න බලන්න. මේකට කියන්නේ this is a ball. මේක බෝලයක්. දැන් අපි බලමු ඈත තියෙන දෙයක් පෙන්වන විදිහ. ඈත තියෙන දෙයකට අපි කියන්නේ that. that කියන්නේ අරක. දැන් අපි හිතමුකෝ අතන කුරුල්ලෙක් ඉන්නවයි කියලා. එතකොට අපි ඒ කුරුල්ලා පෙන්වන්නේ that is a bird. දැන් හිතමුකෝ අපි අතන ගහක් තියෙනවයි කියලා. අරක ගහක් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ that is a tree. අර තියෙන කාර් එකක් කියලා කියන්නේ කොහොමද බලමු.